ඉන්නද සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට. අද අපි ගවර්න්මන්ට් රැකිය අවස්ථාවක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ අපි. අපි බලමු මේ ඩීටේල්ස් සුසම් මොනවාද? අපි ආයුධම් කරන්නේ කොහොමද කියන මේ වේකන්සි වලට. වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලලා හරියට මේ වේකන්සි වලට ආයුධම් කරගන්න. අද ගෙනල්ලා තියෙන වේකන්සි වලට ඉල්ලන සුසම් තමයි O level result එකෙන් ආයුධම් කරන්න පුළුවන් ඔයාලට මේ වේකන්සි වලට. ඒ නිසා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලලා හරියටම ආයුධම් කරගන්න. මේ ගෙනල්ලා තියෙන අද අපි ගෙනල්ලා තින්නේ ජාතික රක්ෂණ අරමුදල ආධාරක අවස්ථාවක් තමයි මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට තමයි මේක අයිති වෙන්නේ. අපි බලමු මේවට ඉල්ලන සුසුම් කොහොමද අයිතුම් කරන්නේ. පළවෙනි වේකන්සි එක තියෙනවා කළමනාකරන සහකාර වේකන්සි එකක් තමයි තියෙන්නේ. තුන්වෙනි ශ්‍රේණියට තමයි බඳවා ගැනීමත් සිදු කරන්නේ. බාහිර අයිතුම් කරනට ඉල්ලන සුසුම් දීලා තියෙනවා මෙතන අධ්‍යයන ප්‍රතිසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල එහෙම නැත්නම් දෙමළ දෙවෙනි දෙනවා ඉංග්‍රීසි භාෂාව ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිත විෂයන් 6කින් එකවර සමත් වෙලා තියෙනවා නම් ආයුධම් කරන්න පුළුවන්. ඊට අමතරව ඒකත් එක්ක මේ ක්වොලිෆිකේෂන් එක තියෙන්න ඕනේ අධ්‍යයන ප්‍රතිසාතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර. ඒ ක්වොලිෆිකේෂන් දෙක තියෙනවා නම් ඔයාලට ආයුධම් කරන්න පුළුවන් මේ වේකන්සි එකට. එතකොට මේ මේකට අභ්‍යන්තර ආයුධම් කරනවා නම් මේ ක්වොලිෆිකේෂන් අදාළ වෙනවා. ප්‍රාථමික ශිල්පීය පුහුණුව, ප්‍රාථමික ශ්‍රේණියේ අර්ධ පුහුණු, ප්‍රාථමික ශ්‍රේණියේ නුපුහුණු සේවා කාණ්ඩවලට අයත් නිලධාරීන්ට ආයුධම් කරන්න පුළුවන් මේ වේකන්සි එකට. ඊළඟට දෙනවා අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල දෙමළ ඒ දෙකෙන් එක විෂයකට ඉංග්‍රීසි භාෂාවට ගණිතය විෂය ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිත විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ ක්වොලිෆිකේෂන්ත් එක්කම ඒ සඳහා චේන්වල ස්ථිර සේවයට වසර 5ක සතුටුදායක සේවා කාලයක් තියෙනවා නම් ඔයාලට මේ වේකන්සි එකට ආයුධම් කරන්න පුළුවන්. වැටුප් පරිමාණය දීලා තියෙනවා මෙතන. බේසික් සැලරි එක තියෙනවා 46220ක සැප් එකක් තියෙනවා. එතකොට අමතර දීම නායක දුර 83390ක වැටුපකට ඔයාලට යන්න පුළුවන්. වයස් පරිමාණය දීලා තියෙනවා අවුරුදු 18 නොවන 45 නොවැඩි වෙන්න ඕනේ. අභ්‍යන්තර ආයුධම් කරවන සඳහා උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ කියලාත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ දීලා තියෙනවා පාරිභෝගික සේවා සහකාර තුන්වෙනි ශ්‍රේණියට තමයි බෙදවගන්නේ. බාහිර ආයුධම් කරනට ඉල්ලන සුසුම් දීලා තියෙනවා. අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල එහෙම නැත්නම් දෙමළ ඉංග්‍රීසි භාෂාව ගණිතය ඇතුළු විෂයන් 4ක සම්මාන සාමාර්ථ සහිත විෂයන් 6කින් සමත් වෙලා තියෙනවා නම් ආයුධම් කරන්න පුළුවන් ඔයාලට. සහ අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර උසස් පෙළ විභාග විෂයන් 3කින් සමත් වෙලා තියෙන්න ඕනේ සාමාන්‍ය පොදු පරීක්ෂණය හැර. ඊට අමතරව ඉල්ලනවා අවම වශයෙන් මාස 6ක පාරිභෝගික සේවා හැසිරීම දුරකථන ඇතුළු ඇමතුම් මධ්‍යස්ථාන මෙහෙයුම් සම්බන්ධයෙන් සේවා පරපුත්තුත් ඉල්ලනවා මේ වේකන්සි එකට. ආයුධම් අභ්‍යන්තර ආයුධම් කරනවා නම් ප්‍රාථමික ශ්‍රේණිය පුහුණු, ප්‍රාථමික ශ්‍රේණිය අර්ධ පුහුණු, ප්‍රාථමික ශ්‍රේණිය නුපුහුණු සේවා කාණ්ඩවලට අයත් නිලධාරීන්ට ආයුධම් කරන්න පුළුවන්. ඉල්ලන ක්වොලිෆිකේෂන් තමයි අධ්‍යයන පොදු සාහිත්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව ගණිතය. එහෙම නැත්නම් ඒ විෂයන් තුනත් එක්ක විෂයන් 4 ඇතුළු විෂයන් 4 සම්මාන සාමාන්‍ය තේරුම් ආයුධම් කරන්න පුළුවන්. ඊට අමතරව ඊට සඳහන් ශ්‍රේණිවල ස්ථිර සේව වසර 5ක සතුටුදායක සේවා කාලයක් තියෙනවා නම් ඔයාලට මේකට ආයුධම් කරන්න පුළුවන්. වැටුප් පරිමාණය දීලා තියෙනවා බේසික් සැලරි එක තියෙනවා 46220යි. අමතර තීමනා එකතු වෙලා 84350ක වැටුපකට ඔයාලට යන්න පුළුවන්. වයස් පරිමාණය දීලා තියෙනවා අවුරුදු 18 නොවන 45 නොවැඩි වෙන්න ඕන. විය යුතු එකේ සඳහන් කරලා තියෙනවා අභ්‍යන්තර ආයුධම් කරවන්නට උපරිම වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ කියලාත් සඳහන් කරලා තියෙනවා. තොරතුරු තාක්ෂණ සහකාර තුන්වෙනි ශ්‍රේණියට බඳවා ගන්නවා. බාහිර ආයුධම් කරවන්නට ඉල්ලන සුසුම් දීලා තියෙනවා. ජාතික වෘත්තීය සුසුම් වන 5 වන මට්ටමෙන් විකුලෙවල් 5ට නෝඩු පරිදි පිළිගත් තාක්ෂණික පුහුණු ආයතනයකින් විතින් තොරතුරු තාක්ෂණ පිළිබඳ ඩිප්ලෝමාවක් සහතිකයක් ලබා තියෙන්න ඕනේ. මේකට ආයුධම් කරනවා නම් බාහිර ආයුධම් කරවන්නට. ඒ ක්වොලිෆිකේෂන් එක විතරයි බාහිර ආයුධම් කරවන්නට ඉල්ලන්නේ. අභ්‍යන්තර ආයුධම් කරවන්නට ඊට බාහිර ආයුධම් කරවන්නගේ සුසුම් අදාළ වෙනවා. එතකොට ඒ අභ්‍යන්තර සහ බාහිර ආයුධම් කරවන්නට මේ ක්වොලිෆිකේෂන් එක විතරයි අදාළ වෙන්නේ. වැටුප් පරිමාණය දීලා තියෙනවා. බේසික් සැලරි එක තියෙනවා 50540ක වැටුපක් තියෙනවා. ඒතර අමතරව තීමනා එකතු වෙලා 87710ක වැටුපකට ඔයාලට යන්න පුළුවන්. වයස් පරිමාණය අවුරුදු 18 නොවන 45 නොවැඩි වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන සීලම කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. තන්දුරට අදාළ කාර්යයන් සිදු කිරීම සඳහා මානසික හා ශාරීරික වශයෙන් යෝග්‍ය විය යුතු අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ඕනෑම ස්ථානයක සේවය කිරීමට හැකියාවක් පැවතිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. යහපත් චරිත ස්වභාවයකින් යුක්ත විය යුතු
කියලා සඳහන් කරලා තියෙනවා. ඒතකොට අයදුම් කරනවා මේ අයදුම් පත දාන්න ඕනේ විදිහ මෙතන සඳහන් කරලා තියෙනවා. ඥාතිවරුන් දේශකයන් දෙදෙනෙක් සමග නම් සහ ලිපිනයන් සහිතව සකස් කරන ලද ජීවදත්ත විස්තර සහිත අයදුම් පතක්. සියලුම අධ්‍යාපන සුසුම්, වෘත්තීය සුසුම්, සේවා සුසුම් සනාථ කිරීමේ පිටපත් සමග විය යුතුය. දැනටමත් රාජ්‍ය සේවා සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවය කරන යුතු නිර්ධාරීන් තම ආයතනයේ ප්‍රධානියා මගින් ආයුධම්පත් එවන්න ඕනි කියලා සඳහන් කරලා තිනවා. ආයුධම් කරනු ලබන තනතුරු ලියුම් කවරේ වම්පස ඉහළ කෙරවලේ සඳහන් කරන්නත් ඕනි කියලා සඳහන් කරලා තිනවා. ඔයාලට මෙතන ඇඩ්‍රස් එකක් දාලා තිනවා. ඒ ඇඩ්‍රස් එකට ඔයාලා දාන්න ඕනි මේ යටම තියෙන ඇඩ්‍රස් එකට. මම පහළ ලින්ක්ස් දාලා තිනවා. ඒ ඔයාලට මේක ඩවන්ලෝඩ් කරගන්න පුළුවන්. 2:05ට කලින් මේකට ඔයාලා අයදුම් කරන්න පුළුවන්. මේ වේකන්සි වලට කොලිගේෂන් තියෙන අය දෙවනි මාසයේ 5 වෙනිදාට කලින් ලියාපදිංචි මැලෙන් වේකන්සි එකට අයදුම් පතක් යොමු කරන්න. මේ වේකන්සි ටික තමයි අදගෙන ආවේ. මොනවාරි ඩවුට් එකක් තියෙනවා නම් පහළ කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙමු.